අයිබෝන් සුබ දවසක් ඇග්‍රෝටෙක් සොලියුෂන් YouTube channel එක හරහා අදත් ඔබට තාක්ෂණික දැනුවත් කිරීමක් අරන් ඉන්න සූදානම්. දීවගාවේ අස්වැන්න වැඩි කිරීමේ තාක්ෂණික ක්‍රමවේදය ඇතුලේ සංස්ථාපන ක්‍රමය එහෙම නැත්නම් අපි බීජ හෝ පැල සිටවන ආකාරය අස්වැන්න වැඩි කිරීමට කොයිතරම් බලපානවද කියන කාරණය පිළිබඳව මීට කලින් මම ඔබව දැනුවත් කිරීමක් කරා. ඉතින් ඊට අදාළව පැල හිටවන තාක්ෂණික ක්‍රමයක් වන පරිශුද්ධ තාක්ෂණය පිළිබඳවත් පරිශුද්ධ තාක්ෂණයේ වාසි පරිශුද්ධ තාක්ෂණයේ තවම පාලනය මොන ආකාරයෙන්ද කරගන්නේ කියන කාරණය පිළිබඳව මම ඔබව මීට කලින් වීඩියෝ දෙකකින් ඔබව දැනුවත් කිරීම කරා. අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේම අපි වාසි තියෙන මේ විදිහට සකසාගත්ත පවාන ශ්‍රේෂ්ඨගත කරන්නේ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ සංස්ථාපනය කරන්නේ මොන විදියටද මේකෙදී අපි මොන වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනුගමනය කරන්න ඕනද කියන එක පිළිබඳව ඔබට දැනුමක් අවබෝධයක් ලබා දීම. ඉතින් මේ ආකාරයෙන් අපි සකස් කරගත්ත පවානක් සාමාන්‍ය දින 10ක් 12ක් අතර කාලයේදී ශ්‍රේෂ්ඨගත කිරීම කළ යුතුයි. මොකද මේ කාලය තුන තමයි අපි තවන් තැටියෙන් පැලයක් ගලවලා ඉවත් කළ යුතු හොඳම වයස වෙන්නේ. මීට වඩා කාලය ගත වුණොත් වෙන්නේ යටින් මේ බීජ තැටිය මැදින් මුල් පද්ධතිය එහෙම නැත්නම් මේ ගොයම් පැලේ බීජයේ මුල් තවදුරටත් වර්ධනය වෙලා එකිනෙක යාවීමක් වෙනවා. එකිනෙක සම්බන්ධ වීමක් වෙනවා. එහෙම වුණාම අපිට මේ පැරෂූට් තැටියේ තියෙන පැල ගලවලා ගන්නකොට වෙන වශයෙන් ගලවා ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. එතකොට මුල් වලට පවා හානි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තැටිය ගලවලා ගන්නකොට බොහොම අපහසුවෙන් තමයි ගලවලා ගන්නන්නේ. මොකද පසලත් එක්ක එතකොට මුල් සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි පැරෂූට් ක්‍රමයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මුල් වලට හානියක් නොවි අපි ශ්‍රේෂ්ඨගත කරන පැලය අපි සිටවපු වෙලාවෙ ඉඳලා වර්ධනය වීමක් කරන්න. ඉතින් ඒ දේ වෙන්නේ එහෙම වුණාම වෙන්නේ අපි අර සාමාන්‍ය ඉස්සර ඩැපොක් ක්‍රමයට පැල හිටවනවා වගේ මුල් වලට හානි වෙච්ච පැල ටිකක් තමයි අපි ශ්‍රේෂ්ඨගත කරන්නේ. එතකොට නැවත මේ මුල් යථා තත්ත්වයටපත් වෙන්න දින 4-5ක් යනවා. ඉතින් ඒක වළක්ව ගන්න ඕනේ අපි මේ පැරෂූට් තමන්දී විශේෂයෙන්ම. ඒ නිසා අපි මේ කාල වකවානුවලදී හරියටම ශ්‍රේෂ්ඨ සංස්ථාපනය සඳහා තවන් තැටි ගලවලා පැල ඉවත් කිරීම, පැල ශ්‍රේෂ්ඨගත කිරීම කළ යුතුමයි. එතකොට ගොයම් පැල වලට මේ දින කාල වකවානුව එළඹෙනකොට අපි අපේ කුඹුර අපේ වගා ශ්‍රේෂ්ඨය පැල සිටීමේ සුදුසු තත්වයට සකස් කරගත යුතුයි. ඒ කියන්නේ පෝරු ගාලා කුඹුර මට්ටම් කරලා ඇලවල් භාවිතා කරනවා නම් ඇලවල් යොදලා කිව්ල යොදනවා නම් ඒවා යොදලා වතුර ප්‍රමාණිකව බැස්සීම කරලා පොහොර යම් පොහොර වර්ග කාමනික පොහොර රසායනික පොහොර භාවිතා කරනවා නම් ඒක භාවිතා කරලා ශ්‍රේෂ්ඨය පැලයක් සිටවීම සඳහා සුදුසු තත්වයට ඉදිරියේදී ජලය බඳ ගැනීමේදී ඒකාකාරීව ජලය හිටන ආකාරයට මට්ටම් කරලා සාමාන්‍ය වපුරන කුඹරක තත්වයට අපි මේ බිම සකස් කර ගැනීම පෙර දවසේ හෝ අපි පැල සිටවන දවසේ වෙනකොට කරගත යුතුයි. සාමාන්‍යයෙන් ගොඩක් මඩ සහිත රොම් මඩ වැඩිපුර රොණ සහිත කුඹුරක් නම් අපි කලින් දවසේ මේක බිම මට්ටම් කරලා බිම ලෙවල් කරලා පොළව මට්ටම් කරලා තියාගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. එතකොට පැලේ නියමාකාරයෙන් ශ්‍රේෂ්ඨගත වීම වෙනවා. ගොඩක් රණ තිබන් සමට පැලේ පස් කොටසත් එක්ක කඳත් එක්ක යට වෙන ආකාරයට පහළට බහින්න පුළුවන්. ඒ නිසා ඒ කුඹුරේ තත්ත්වය අනුව අපි අවබෝධයක් අරගෙන ඒ කාර්යය කළ යුතුයි. ඊට පස්සේ තමයි අපි මේ පැල ටික ශ්‍රේෂ්ඨගත වීම කරන්නේ. එතකොට මෙහෙම කරනකොට අපිට පුළුවන් මේ සඳහා ලේසි පාසු විවිධ ක්‍රම භාවිතා කරන්න. ඉතින් අපි කියන්නේ මේ තවාන අපි කුඹුරේ මැද වගේ තරක ලියක් දෙක දාලා තියෙනවා නම් අපිට පුළුවන් මේ තැටි අරන් ගිහිල්ලා මුලින්ම දුර තියෙන ලියදි වල තැන් වල මේ තැටි ටික ස්ථානගත කරන්න. එහෙම නැත්නම් නියර උඩ තියලා තියන්න පුළුවන්. ඊට පස්සේ සියලු තැටි ටික අපි ඒ තැන් වල තියාගත්තට පස්සේ අපිට මේ තැටි එකින් එක අතර අරගෙන මේ පැරෂූට් පවානේ පැල ටික විසි කරන්න පුළුවන්. ඉතින් මේකට පැරෂූට් ක්‍රමය කියන්නේ මේ ආකාරයෙන් අතින් අල්ලලා උඩ විසි කරපුවාම ඒකාකාරීව ගිහලා පැල ටික පතිත වීමේ ක්‍රමවේදයත් එක්ක. ඉතින් මේක තමයි ලේසි පාසු අඩු වියදම්ම ක්‍රමය. නමුත් ගොවි මහතුරු දැන් මේට යහා ගිහිල්ලා
ඒකේ තියෙන පහසුව ගැන හිතලා තවදුරටත් විවිධ ක්‍රම අනුගමනය කරන අතර මේ තැටි කෙලින්ම ලියද්දට සෙලවීම මගින් පැල ටික වට්ටීම කරනවා. එහෙම නැත්නම් මේ තවන් තැටින් පැල ටික සේරම ගලවලා අරගෙන ප්ලාස්ටික් භාජ්‍යයක් වයකට භාජනයකට දාලා අතින් ඉසීම කරනවා. මේ වගේ විවිධ ක්‍රම භාවිතා කරනවා. එහෙම නැතුව පේදියට ඉඳගෙන එකින් එක දාගෙන පස්සෙන් පස්සට යන ක්‍රමත් අනුගමනය කරනවා. ඉතින් මේ කොහොම හරි අඩු වියදමකින් අඩු ශ්‍රමයක් වෙන ක්‍රමවේදයක් පාවිච්චි කරලා මේ පැරෂූට් තවාන තියෙන පැල ටික අපි ශ්‍රේෂ්ඨගත කිරීම කළ යුතු වෙනවා. ඉතින් මේ කාර්ය අපිට පුළුවන් අක්කරයක් එමෙතන වීබුසල් දෙකක වපසරියක කුඹරකට 3 දෙනෙක් හිටියනම් 3 දෙනෙක්ගේ ශ්‍රමයකින් අපිට දවසකින් මේ කාර්ය ඉටු කරගන්න පුළුවන්. ඒක තමයි මේ පැරෂූට් ක්‍රමයට පැල සිටුවීමේ තියෙන වාසිය අතරින් එකක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟට තව විශේෂ කාරණයක් මතක් කරන්න ඕනේ මේ තවන් තැටි අපි ශ්‍රේෂ්ඨ ගත කිරීමට මේ පැල ශ්‍රේෂ්ඨ ගත කිරීමට කලින් දවසේ නැත්නම් දින දෙකකට කලින් අපි සමහරලාට බිම් සකස් කිරීම අපේ කුඹුරු ලියේදී ඉතුරු ටික සකස් කර ගැනීම කරද්දී සමහර ගොවි මහතුරු කරන පොඩි අතපසුවීමක් තියෙනවා. ඒකින් අපිට තමානේ හිතවන දවසට ලොකු ගැටලුවක් ඇති වෙනවා. මොකද්ද මේ අපි ශේෂ්ත්‍රය සකස් කරනකොට ඒ ලියේදී වල තියෙන වතුර රොම්මඩ සහිත ජලය බොර වතුර ටික මේ අපේ තමාල් ලියද්ද හරහා පිට කරනවා. එහෙම නැත්නම් තමාල් ලියද්දට වතුර කපනවා. එතකොට ඒ තුලින් වෙන්නේ මේකේ රොණ ගිහිල්ලා අපේ තමාන් තැටි මතු පිටින් තැම්පත් වෙනවා. තවම් පැල ගොයමේ මතු පිටින් තැම්පත් වෙනවා. එහෙම වුණාම රයක් ඇතුළත සමන රය දෙකක් විතර තිබ්බොත් තමයි මේ පැරෂූට් තැටි මේ සිදුරෙන් සිදුරට වෙන් වෙලා තියෙන මුල් ටික ඒකාබද්ධ වෙන්න පුළුවන්. උඩින් සමහරට මුල් ගිහිල්ලා එකිනෙක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම වුණාම නැවතත් ප්‍රායෝගික ගැටලුවක් ඇති වෙනවා. විසි කරන්න ගියාම එහෙම නැත්නම් ගලවලා වෙන් කරලා අපි දාන්න ගියාම මේවා එකිනෙක වෙන් කර ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. එහෙම කරාම ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ලියදි සකස් කරනකොට ඒ රොම්මඩ සහිත ජලය ඒ තවල් ලියද්දට හැරවීමෙන් යවීමෙන් වලකින්න කියලා තමයි හැමෝටම උපදේශයක් විදිහට දෙන්නේ. මේ පැරෂූට් ක්‍රමයට පැල හිටනකොට ගොවි මහතුරුන් කරන තව ප්‍රායෝගික වැරදක් තියෙනවා. අපි නිර්දේශ කරන්නේ අක්කරයකට තැටි 375ක් 400ක්. ඉතින් 400ක් වගේ දාන්නේ මේ යම්කිසි දෙයකින් අපේ වපසරිය පිළිබඳ හරිම අදහසක් අපිට නැති නිසා යම්කිසි මදිවීමක් වුණොත් ඒ සඳහා වගේ තමයි අපි වැඩිපුර තැටි කීපයක් දාගන්නේ. නමුත් අපි පැල සිටීම කරනකොට අපි මේකේ ඔළුවේ මතකයේ තබා ගන්න යුතු කාරණයක් තමයි අපි මේ පැල සිටීමක් කරන්නේ. ඒතර පැල සිටීමක් කරන්නේ නියම පරතරේ තියාගන්න ඕන නිසා එතකොට පැල විසි කරනකොට හෝ හිටවනකොට අඟල් 4ක පමණ පරතරයක් ඇතිව තමයි අපි මේ පැල ටික විසි කිරීම හෝ සිටුවීම කරන්න ඕනේ. ඒතර ඒ පරතරයෙන් තමයි අපේ වගා ක්ෂේත්‍රය පුරාම ඒකාකාරීව තියෙන්න ඕනේ. ඒතර අමතරව තියෙන තැටි ඉතුරු වුණොත් තැටි ඒ තැටි කුඹුරේ තව ඉඩ තියෙනවා කියලා නැවත පැල ඒ හිඩස් අතරට එදීම නොකළ යුතු දෙයක්. ඉඩ පරතරය වැඩි තැන් තියෙනවා නම් පාළු වගේ තියෙන තැන් තියෙනවා නම් ඒ තැන් වලට නියර වටේ ගිහිල්ලා හෝ ඇවිදලා හෝ පැල යෙදීමක් කරන්න. ඊට අමතරව අර ඉතුරු වෙන තැටි ටික සියල්ල කොහොම හරි කුඹරට දාන්න ඕනේ කියලා නැවත දාන්න එපා. එතකොට වෙන්නේ ආපහු අපි අර වපුරපු කුඹරක වගේ පැල ගහණය වැඩි වෙන එක. එතකොට එහෙම වුණාම අපි පැරෂූට් තාක්ෂණය භාවිත කරලා පැල සිටුවීම කියන කාරණේ අපි බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් ඕවා තමයි අපි ප්‍රායෝගිකව ක්ෂේත්‍රයේ දකින්නේ. ගොවි මහතුරු පැරෂූට් ක්‍රමයට පැල හිටවලා තිනවා. නමුත් අර කියන වාසි ටික අත් කරගන්න බැරි වෙලා තිනවා මේ ප්‍රායෝගිකව ගැටලුකාරී තත්ත්වය නිසා. ඉතින් මේක තමයි පැරෂූට් පැල ශේෂ්ඨ සංස්ථාපන කරන ක්‍රමවේද. තවත් විවිධ ක්‍රමවේද ඔබලට ලේසි පාසු ක්‍රමවේද හොයාගත්ත ඒවා අත්දැකීම් ඇති. ඒවත් අපේ මේ සමූහයට එකතු කරන්න අපේ YouTube channel එකේ කමෙන්ට්ස් වල ලබා දෙන්න. ඒතර ඒ තුලින් තවත් අපිට මේ දැනුම කොමාරු කරගන්න ලේසි පාසු කරගන්න වියදම අඩු කරගන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට මම මේ කරපු වීඩියෝ 3ක් කරා ඔබට දැනුම ලබා දෙන්න උත්සාහ කරපු පැරෂූට් තාක්ෂණය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති. තවදුරටත් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් අපේ දුරකථන අංකය හරහා නැත්නම් YouTube channel එකේ කමෙන්ට්ස් හරහා අපිට පණිවිඩයක් දෙන්න. ඒ තුලින් තව දුරටත් තියෙන ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.